හායි යාළුවනේ ඔයාලට කොහමද? ඉතින් මම ඔයාලට පොරොන්දු වුණා වගේම ඔන්න අපි අනුරාධපුරයේ ගිහපු vlog එක අරගෙන ආවා. ඉතින් මේ අපි යන අතරතුර තමයි මේ වීඩියෝ එක ගත්තේ. හරිම ලස්සන පරිසරයක්. බලන්න ආස හිතෙන දේවල් තියෙනවා. වැව් තියෙනවා. එතකොට ගස්වැල් හරිම ලස්සනයි. ඇත්තටම මේ ඉන්න මිනිසුන්ගේ හිත එහෙමත් හරිම ලස්සනයි. හරිම හොඳ ගුණ ධර්ම තියෙන මිනිස්සු තමයි ඒ පැත්තේ ඉන්නේ. ඉතින් ඒක ඔයාලට ඉදිරියේදී මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මම ඉතින් මගේ ගෙදර කට්ටිය අපි එකතු වෙලා හැමෝම ෆන් එකක් ගත්ත විදිය තමයි මේ තියෙන්නේ. මෙතන ඉතින් ෆන් එක ගත්ත විදිය නම් දන්න බෑ. මම ටික විතරයි ඔයාලට දෙන්නන්නේ. මම ඉතින් ඉස්සරහම ඉන්නේ අපේ අයියා, ඊට පස්සේ මල්ලි, ඊට පස්සේ අම්මි අප්පච්චි, ඊට පස්සේ සයිඩ් එකේ ඉන්නේ දෙවිලි නංගි, දැහමි, ඊට පස්සේ චූටි, ඊට පස්සේ ඉතින් චූටි මම තමයි ඉතින් ඉන්නේ. මේක ඉතින් මගේ උපන්දිනය වෙනුවෙන් ඉතින් අපි arrange කරගත් trip එකක්. අපි ආසාවෙන් හිටියේ දවස් ගානක් ඉතින් දින බල කයන්නේ කවද්ද කියලා හිතාගෙන තමයි ඉතින් මේක දාගත්තේ. හරිම සතුටුයි, හරිම විනෝද වුණා. ඇත්තටම මාර විදියට හිත සැනසෙන දේවල් මෙහෙදී වුණා. මාරම happy. ඉතින් ඔයාලත් කැමතිද මේ වගේ විනෝද ජාතිකාවක් යන්න ගෙදර කට්ටියත් එක්ක? ඉතින් මම නම් ඇත්තටම එහෙම ආසයි ෆැමිලි එකේ කට්ටියත් එක්ක මේ වගේ ඇවිදින්න යන්න. ඉතින් මම මේ වගේ නිවාඩුවක් ගත කරන්න මේ ආසාවෙන් බලාගෙන හිටපු ඒ අවස්ථාවට ඉඩ දුන්නට මගේ ගෙදර කට්ටියට බොහොම ස්තුතියි. ඉතින් අපි තව පාරක් යන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් අපිට තව පාරක් යන්න ලැබෙන්න ඕන. ඉතින් අපි හැමෝම මේ ගමන මාරු විදියට එන්ජොයි කරා. ඇත්තටම හරිම ලස්සන වටපිටාවක් තියෙන පරිසරයක් තමයි අනුරාධපුරේ. ඉතින් අපිට දවස් 2-3ක් මේ වගේ සංචාරය කරන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිතනවා. ට්‍රිප් එකේ වෙරළා හවුස් එනකොට හරිම දුකයි. ඉතින් ඔයාලටත් ඒ හැඟීම දැනෙද ඇති. ඉතින් ඇත්තටම මේ වගේ ගමනක් යනකොට දවස් 2-3ක් 4-5ක් දාවන්න ඕන. ඉතින් එහෙම නිවාඩු නැන්නේ. ඉතින් කමන්න ගියපු ගමනින් එක දවසින් හරි මේ වගේ තියක් බලාගෙන හිත හදාගෙන සතුටු වෙලා එන්න ලැබීමත් ලොකු භාග්‍යයක් තමයි. බලන්න යාළුවනේ වටපිටාවේ තියෙන ලස්සන. ඇත්තටම මේ අපේ ලංකාවනේ කියලා හිතෙනවා. මාර්ම ලස්සනයි අපේ ලංකාව. ඇත්තටම මේ වගේ රටක් දාලා දුරරටවලට යන්න වෙච්ච අය ගැනත් ඉතින් ඇත්තටම දුකයි. එයා යන්නේ යාළුවගේ අනාගතේ වෙනුවෙන්. ඉතින් අපිට උනත් දවසක යන්න වුණොත් ඒත් අපේ අනාගතේ වෙනුවෙන් ඉතින් පාලකයන්ගේ සමහර දේවල් නිසා තමයි ඉතින් ලංකාවේ අහිංසක මිනිස්සුන්ට ඒ වගේ නමක් අත්දලා තියෙන්නේ. ඉතින් මේ වගේ සුන්දර නිවිත දිව්‍ය ලෝකයක් අතහැරලා යන්න ලැබීමත් ඉතින් ගොඩක් දුකක්. ඉතින් කමන්නේ මිනිසුන්ගේ ජීවිතයේ සුබ සිද්ධිය උදෙසා එහෙම දේවල් කරාට හැබැයි ඉතින් ඉන්න අපි ටික දෙනා හරි මේ දේවල් ආරක්ෂා කරගෙන සතුටින් ඉන්නලා බලන්න ඕන. හැම මොහොතකම අපේ පුංචි රට අපේ ලස්සන මේ සුරපුරය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක් යුතුකමක්. ඉතින් මම මුලින්ම ඔයාලට කිව්වා නේද මේ තියෙන පරිසරය වගේම මෙහි ඉන්න මිනිස්සුන්ගේ හිත හරිම ලස්සනයි කියලා. ඉතින් ඔයාලට දැන් ඒ අවස්ථාව බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙහි ඉන්න මිනිස්සුන්ගේ හිත කොයිතරම් ලස්සනද සුවඳවත් සිහිලත් කියලා. ඉතින් බලමුකෝ මේ වගේ පරිසරයක ජීවත් වෙන මිනිස්සුන්ගේ සිත කොච්චර සුන්දරද කියලා. අපිට මේ ගමන යන අතරතුර මගදී හම්බුණා එක් සුන්දර මිනිහෙක්. ඉතින් මේ වීඩියෝට යාව මේ ඉන්න සීයා දැන් අයට මේ මල් විකුණනවා නෙවෙයි. මේ හැම මලක්ම දෙන්න නොමිලේ. ඉතින් එයා හැමදේම උදෙන් මල් කඩාගෙන පාරේ තියෙන පාරේ යන හැමෝටම වන්දනාමාන කරන හැමෝටම මේ මල් නොමිලේ පූජා කරනවා. ඉතින් බලන්න කොච්චර සුන්දර හදවතක්ද කියලා. එයා ඒක කරන්නේ පිනක් විදිහට. එයාට කවුරු හරි ආදායයක් කරොත් එයා ඒ සල්ලි එකතු කරලා ඒකෙන් දන්සක් දෙනවලු. හැම මාසෙකම පොයෙක් වගේ එයා ඒකෙන් දන්සලක් දෙනවලු. ඉතින් බලමු ඔහුගේම සිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට තමයි මේ ජයසිරිමා බෝධින්වහන්සේ වන්දනාමාන කරන්නට එන්නේ. ඉතින් අපි ජයසිරිහන්සේට කිරිය හර පූජා කරා උදෙන් ඇවිල්ලා හැමෝම වගේ උදෙන් ඇවිල්ලා ජයසිරිමා බෝධින්වහන්සේට කිරිය හර පූජා කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මට අරගෙන එන්න පුළුවන් වෙන්නේ ජයසිරිමා බෝධින්වහන්සේ වන්දනා කරගත්ත වීඩියෝ ටික විතරයි. නැත්නම් මේ වීඩියෝ එක තව දිග වෙනවා.
ඊටු ටික මේ වීඩියෝ එකේ මතා වීඩියෝ එකක් පාට 2 කියලා මම හදලා ඔයාලට බලන්න දාන්නම්. අපි රුවන්වැලි මහසෑය වන්දනා කරගත්ත විදිහ හැම ඔයාලට බලන්න පුළුවන්. ඒකෙන් මං රුවන්වැලි මහසෑයට මිරිවැඩි සංගල පූජා කරා. ඒ වීඩියෝ එක ඔක්කොම බලා ගන්න පුළුවන් ඔයාලට ඊළඟ වීඩියෝ එකේ. මේ තියන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේට නිසැවිල්ලා පූජා කරන කිරි ආහාර. ඉතින් මේ මල් කිරි ආහාර පූජා කරන්නේ එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. ඉතින් ඒ බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕන. අපේ බලාපොරොත්තු සිතුම් පැතුම් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න ඕන කියලා මම ජයසිරි මහ බෝධීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නවා. මේ සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ශ්‍රී ජයසිරි මහ බෝධිය ශ්‍රී ලංකාවට වැඩම වූ අවස්ථාව දැක්වෙන පිළිරුවක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අදට සමුගන්න ඊළඟ බ්ලොග් එකකින් හමු වෙමු. රුවන්වැලි මහසෑය සහ අනෙකුත් ථූපාරාමය, වයාගිරිය, මිරිසවැටිය, ඒ වගේ දේවල් අපි බලන්න ගියා. ඒ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් බ්ලොග් එකෙන්. එහෙනම් හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආදරේ සුබ දවසක් වේවා.